ආයුබෝවන් චන්දන මාමගේ බුද්ධියේ රන්දොරටුව YouTube නාලිකාව වෙත පැමිණි ඔබ සැම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. පින්වත් යාළුවනේ, තමන් කවුද කියලා දැනගෙන ජීවිතය අවබෝධ කරලා සියලු දුකින් අත් මිදලා ජීවිතය පවතින තුරා සතුටින් ජීවත් වෙන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නු ඒ නිරාමිස සැපය අත්විඳින්න භාවනාවක් කියා දෙන්නයි හදන්නේ. භාවනාව කියන්නේ ගැඹුරින් කල්පනා කරනවාටයි. උතුම් වූ අරහත් ඵලය සාක්ෂාත් කරගන්න සියලු කාම සම්පත් අතහැරලා පැවිදි ජීවිතයට ඇතුළත් වුණු ස්වාමීන් වහන්සේලාට ඒ අරහත් ඵලය සාක්ෂාත් කරගන්න පුළුවන් වගේම කාම සම්පත් අත්විඳිමින් ගිහි ජීවිතයක් ගත කරන උපාසක උපාසිකාවන්ට අරහත් ඵලයට පහළින් තියෙන සෝවාන් සකු르දාගාමි අනාගාමි කියන මාර්ගඵලයන් තුනක් අත්විඳින්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා තියෙන එකම මාර්ගය, එකම වැඩපිළිවෙල සතර සතිපට්ඨාන භාවනා ප්‍රගුණ කිරීමයි. මම ඔයාලට කියා දෙන මේ භාවනාවේ නම වේදනානුපස්සනා භාවනාව. වේදනානුපස්සනා භාවනාව කියන්නේ අපේ මේ කයේ අපේ මේ සිතේ ඇතිවෙන විවිධාකාර වේදනා ගැන ගැඹුරින් කල්පනා කර බලලා ජීවිතය අවබෝධ කරගන්නවාටයි. පින්වත් යාළුවනේ, ජීවිතය අවබෝධ කරලා දුකින් මිදෙනවා කියන භාවනා අරමුණෙහි පිහිටලා විඳීම් පිළිබඳව සිහිය නිවැරදිව පිහිටුවා ගන්නේ මෙහෙමයි. මනුස්ස සත්‍යයන් හැටියට මේ ලෝකේ ඉපදිලා ඉන්න අපට එදිනෙදා ජීවත් වෙද්දී නොඑක් වැඩ කටයුතු කරගෙන යද්දී සමාජයේ අනිත් අය එකට ජීවත් වෙද්දී නොඑක් වේදනාවල් වලට මුහුණ දෙන්න වෙනවා. ගොඩක් වෙලාවට සැප වේදනා ලැබෙනවා අඩුයි, දුක් වේදනා ලැබෙනවා වැඩි. සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ හැම වෙලාවෙම මොකක් හරි දුකකින් කනස්සල්ලකින් ඉන්න වෙන එකයි, පීඩාවකින් ඉන්න වෙන එකයි. මෙහෙම ඇති වෙන වේදනා සැප වේදනාවක් වෙන්න පුළුවන්, දුක් වේදනාවක් වෙන්න පුළුවන්, දුකක් නැති සැපක් නැති වේදනාවක් වෙන්නත් පුළුවන්. මෙහෙම ඇති වෙන වේදනා Tamanට උවමනා විදියට හැම වෙලාවෙම හැමදාම එක වගේ එක විදියට තියාගන්න බැරි වෙනකොට ඒකම මහ දුකක් වෙනවා. අන්තිමට ඔය කොයි වේදනාවක් දුක් වේදනාවක් බවට පත් වෙනවා. වේදනාවෙන් නිදහස් වීමක් නම් ලබන්න බැරි වෙනවා. පින්වත් යාළුවනේ, වේදනාව ගැන අවබෝධයක් නැති කෙනාට හිතෙන්නේ මම තමයි වේදනාව විඳින්නේ, මට තමයි මෙහෙම වුනේ, මේක මගේ දෛවය, මේක මගේ කර්මය, මේක මම ලබා උපන්නේ, ග්‍රහඵලයක් නිසායි මෙහෙම වෙන්නේ, ඇස්වහකට වහන නිසායි මෙහෙම වෙන්නේ, හදිහුණියමක් නිසායි මෙහෙම වෙන්නේ කියලා ඔය විදියට. එහෙම නැත්නම් මට මෙහෙම උනේ අම්මා තාත්තගේ වරද, සහෝදර සහෝදරියන්ගේ වරද, නෑදෑයන්ගේ වරද, යාළුවන්ගේ වරද, අසල්වැසියන්ගේ වරද, භාර්යාවගේ වරද, ස්වාමි පුරුෂයාගේ වරද, දරුමුණු පුරන්ගේ වරද කියලා ඔය විදියටයි දුක් වේදනා විඳින්න උනහම හිතෙන්නේ. එහෙමත් නැත්නම් ආණ්ඩුවේ වරදින්, සෝබාදහමේ වරදින්, කාලගුණයේ, දේශගුණයේ වරදින් කියලා මේ විදියට කවර ආකාරයකින් හරි අනුන් පිට වරද පටවනවා. මේ වේදනා කියන්නේ ලෝක ධර්මතාවයක් කියලා හිතෙන්නේ නැහැ. මම මේ වේදනාව විඳින්නේ
වේදනාව අවබෝධ නොකළ නිසා කියලා හිතෙන්නේ නැහැ. පින්වත් යාළුවනේ මේ විදියට අත්විඳින්න වෙන වේදනාව වෙනස් කරගන්න වේදනාවෙන් අත්මිදෙන්න නොඑක් විදිහේ ක්‍රියාමාර්ග ගත්තත් නොඑක් උපක්‍රම භාවිතා කළත් වේදනාව ඉවර කරගන්න බැරි වෙනවා. මේ වේදනා මිදිල්ල ඉවර කරගන්න බැරි උනේ වේදනා ඇති වෙන හේතුව හරියට නොදන්නා නිසායි. වේදනාව ගැන අවබෝධ නොකළ නිසායි. වේදනාව ගැන මුලා වූ සිතින් ඉන්න නිසායි. වේදනාව නැති වෙන්නේ වේදනාව අවබෝධ කරලා අවබෝධයෙන් කලකිරුණාම වේදනාවට තියෙන ආශාව තණ්හාව නැති කරගත්තාමයි. මේ වේදනා නිට්ටය නෑ අනිත්‍යයි. මේ වේදනා තුල සැප නෑ දුකයි. මේ වේදනා ආත්මය නොවේ අනාත්මයි කියලා හරියට අවබෝධ කරගන්නගෙන මේ වේදනා මම නොවේ, මේ වේදනා මගේ නොවේ, මේ වේදනා මගේ ආත්මය නොවේ කියලා අවබෝධ කරගෙන වේදනාව දුරින්ම දුරු කළාමයි වේදනාව නැතුව යන්නේ. මේ වේදනාව කියන්නේ මොකක්ද? වේදනාව ඇති වෙන්නේ කොහොමද? වේදනාව නැති වෙන්නේ කොහොමද කියලා අවබෝධ කරගත්තාමයි වේදනාවෙන් නිදහස් වෙන්නේ. ඒ වගේම වේදනාවේ තියෙන ආස්වාදය මොකක්ද? වේදනාවේ තියෙන ආදීනවය මොකක්ද? වේදනාවේ තියෙන නිස්සරණය මොකක්ද කියලා අවබෝධ කරගත්තාමයි වේදනාවෙන් නිදහස් වෙන්නේ. මේ අවබෝධයට නොපැමිණෙන තාක්ම වේදනාවෙන් නිදහස් වීමක් නැහැ. පින්වත් යාළුවනේ වේදනාව මමයි කියලා හිතාගෙන වේදනාව මගේ කියලා හිතාගෙන වේදනාව මගේ ආත්මය කියලා හිතාගෙන වේදනාව Tamanට ඕන විදියට පවත්වන්න උත්සාහ කරලා එහෙම තියාගන්න බැරි වුණාම දුක් වෙන එක, හඬා වැළපෙන එක, රණ්ඩු සරුවල් වෙන එක, ගහමරා ගන්න එක, අසහනයෙන් කල් ගෙවන එක හරියට අනවශ්‍ය බරක් කරකහගෙන යනවා වගේ. සැහැල්ලුවෙන් යන්න තියෙන ගමනක් නොදන්නාකම නිසා පීඩාවක් කරගෙනයි තියෙන්නේ. මේ විදිහට අපේ මේ කය ඇතුලේ ඇතිවෙන වේදනාව ගැන මුලා වෙලා තියෙන සිහිය නිවැරදිව පිහිටුවා ගන්නවාටයි වේදනානුපස්සනා භාවනාව කියන්නේ. ඒ නිසා ඔයාලා මේ වේදනාව ගැන සිහියෙන් ඉඳලා ජීවිතය අවබෝධ කරගෙන දුකින් මිදෙන්න චිත්ත විමුක්තිය ඇති කරගන්න ඔයාලා මේ වේදනානුපස්සනා භාවනාව ප්‍රගුණ කරන්න. පින්නත් යාළුවනේ අපේ මේ කය තුල වේදනාව 6 ආකාරයකට ඇති වෙනවා. ඇසින් රූප දකිනකොට වේදනාව ඇති වෙනවා. කනෙන් ශබ්ද අහනකොට වේදනාව ඇති වෙනවා. නාසයෙන් ගඳ සුවඳ විඳිනකොට වේදනාව ඇති වෙනවා. දිවෙන් රස විඳිනකොට වේදනාව ඇති වෙනවා. කයෙන් පහස ලබනකොට වේදනාව ඇති වෙනවා. මනසින් සිතුවිලි සිතනකොට වේදනාව ඇති වෙනවා. මේ විදිහට 6 ආකාරයකින් ඇති වෙන වේදනාව සැප වේදනාවක් වෙන්න පුළුවන්. දුක් වේදනාවක් වෙන්න පුළුවන්. සැපත් නැති දුකත් නැති මධ්‍යස්ථ වේදනාවක් වෙන්න පුළුවන්. මේ විදිහට ඇති වෙන වේදනාව සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙකුට නම් වේදනාව ගැන ලෝකය ගැන අනවබෝධයෙන් ඉඳුරන් පිනවද්දී ඉඳුරන් පිනවීමෙන් ලැබෙන සැප වේදනාව ඉඳුරන් පිනවීමෙන් ලැබෙන දුක් වේදනාව ඉඳුරන් පිනවීමෙන් ලැබෙන සැපත් නැති දුකත් නැති මධ්‍යස්ථ වේදනාව වශයෙන් තුන් විදියක් වෙනවා. ජීවිතය අවබෝධ කරලා දුකින් මිදෙන අදහසින් වේදනාව ගැන ලෝකය ගැන
අවබෝධ කරන කෙනෙකුට නම් මේ වේදනාව ඉඳුරන් පිනවීමෙන් තොර වූ සැප වේදනාව, ඉඳුරන් පිනවීමෙන් තොර වූ දුක් වේදනාව, ඉඳුරන් පිනවීමෙන් තොර වූ සැපක් නැති දුකක් නැති මධ්‍යස්ථ වේදනාව වශයෙන් තුන් විදියක් වෙනවා. පින්වත් යාළුවනේ, මේ විදියට කවර හෝ වේදනාවක් විඳිද්දී කොහොමද මේ වේදනාව ඇති වුනේ, කොහොමද මේ වේදනාව නැති වෙන්නේ කියලා නුවණින් කල්පනා කරන්න. මේ වේදනාවේ තියෙන ආස්වාදය මොකක්ද? මේ වේදනාවේ තියෙන ආදීනවය මොකක්ද? මේ වේදනාවේ තියෙන නිස්සරණය මොකක්ද කියලා නුවණින් කල්පනා කරන්න. මේ කය තුළ ඇතිවෙන සියලු ආකාරයේ වේදනා අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා අවබෝධ කරගන්න. අපි තුල ඇතිවෙන සියලු ආකාරයේ වේදනා මමය, මගේ ආත්මයයි කියලා Tamanට ඕන විදියට පවත්වන්න බැරි බව අවබෝධ කරගන්න. අපි තුල ඇතිවෙන සියලු ආකාරයේ වේදනා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා අවබෝධ කරගන්න. මගේ නොවන වේදනාව අත්හරින්න. පින්වත් යාළුවනේ, වේදනාව මම නොවේ නම්, වේදනාව මගේ නොවේ නම්, වේදනාව මගේ ආත්මය නොවේ නම් කවුද මේ වේදනාව විඳින සත්‍යයා? කවුද මේ වේදනාව විඳින පුද්ගලයා? මේ තමයි ස්වභාව ධර්මය, හේතුඵල ධර්මය. අවිද්‍යාව නිසා, නොදන්නාකම නිසා Taman විසින් Tamanම භවයන් හදාගෙන සසරේ යන ස්වභාවය. මේ ස්වභාවය මනුෂ්‍ය සත්‍යයක් කියලා මනුෂ්‍ය ජීවිතයකට ආවේ ලෝකය අවබෝධ කරගන්නයි. Taman කවුද කියලා ජීවිතය අවබෝධ කරගන්නයි. ජීවිතය අවබෝධ කරලා දුකින් මිදෙන්නයි. Taman කියන්නේ දුකම බව අවබෝධ කරගෙන දුකට අයිති දේවල් අත්හැරියාමයි දුකින් මිදෙන්නේ. එතකොටයි මේ සත්‍යය තුළ චිත්ත විමුක්තිය ඇති වෙන්නේ. මනුෂ්‍ය සත්‍යයට මේ ජීවිතය ලැබුණේ හේතුඵල ධම නිසායි. හේතුඵල ධම කියන්නේ හේතුවක් නිසා ඵලයක් හටගන්නා ලෝක ධර්මතාවයටයි. මේ ලෝකයේ සෑම සියලු දෙයක්ම සිදුවන්නේ මේ ධර්මතාවයට අනුවයි. මනුෂ්‍ය සත්‍යයට මේ ජීවිතය ලැබුණේ හේතුඵල ධමයේ අවිද්‍යාව නිසායි, නොදන්නාකම නිසායි. කුමක් නොදන්නාකමද? Taman කවුද කියලා නොදන්නාකමයි. ඵලය ඇස, කන, නාසය, දිව, කය, මනස කියලා ඉන්ද්‍රියන් හයකින් යුතුව මනුෂ්‍ය ජීවිතයක් ලැබීමයි. ඇස, කන, නාසය, දිව, කය, මනස ඇති උනේ ඒ ඉන්ද්‍රයන් තුලින්. රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස, සිතුවිලි කියන බාහිර ලෝකය අවබෝධ කරගන්නයි. ඇසින් රූප දකිද්දී වේදනාව ඇති වෙන්නේ ඒ වේදනාව තුලින් ලෝකය අවබෝධ කරගන්නයි. කනෙන් ශබ්ද අහද්දී වේදනාව ඇති වෙන්නේ ඒ වේදනාව තුලින් ලෝකය අවබෝධ කරගන්නයි. නාසයෙන් ගඳ සුවඳ විඳිද්දී වේදනාව ඇති වෙන්නේ ඒ වේදනාව තුලින් ලෝකය අවබෝධ කරගන්නයි. දිවෙන් රස විඳිද්දී වේදනාව ඇති වෙන්නේ ඒ වේදනාව තුලින් ලෝකය අවබෝධ කරගන්නයි. කයෙන් පහස ලබද්දී වේදනාව ඇති වෙන්නේ ඒ වේදනාව තුලින් ලෝකය අවබෝධ කරගන්නයි. මනසින් සිතුවිලි සිතද්දී වේදනාව ඇති වෙන්නේ ඒ වේදනාව තුලින් ලෝකය අවබෝධ කරගන්නයි. මේ විදිහට මේ මනුස්ස සත්‍යය තුළ වේදනාව ඇති උනේ වේදනාව තුලින් ලෝකය අවබෝධ කරගන්නයි. මේ දුකය, මේ දුකට හේතුවය, මේ දුකින් මිදීමය, මේ දුකින් මිදෙන මාර්ගය කියලා විශේෂයෙන් අවබෝධ කරගන්නයි. පින්වත් යාළුවනේ,
ඔයාලා මේ විදියට මුලා වෙලා තියෙන සිහිය නිවැරදිව පිහිටුවා ගන්න. ඒ කියන්නේ මේ කයත් මේ කය තුළ තියෙන වේදනා මේ ලෝකයක් නිට්ටයයි සැපයි ආත්මයි කියලා වැරදි විදියට අවබෝධ කර ගන්නවා වෙනුවට මේ කයත් මේ කය තුළ තියෙන වේදනා මේ ලෝකයක් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හරි විදියට අවබෝධ කරගන්න. මේ කය තුළ තියෙන වේදනා මේ ලෝකයක් මමය මගේය මගේ ආත්මයයි කියලා වැරදියට තියෙන අවබෝධය වෙනුවට මේ කය තුළ තියෙන වේදනා මේ ලෝකයක් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා හරි විදියට අවබෝධ කරගන්න. වැරදි අවබෝධය නිසා දුක ඇති වෙනවා. හරි අවබෝධය නිසා දුක නැති වෙනවා. මේ විදියට ජීවිතය අවබෝධ කළාම ලෝකය අවබෝධ කළාම තවදුරටත් ලෝකය ගැන දැනගන්න දෙයක් නැතුව යනවා. විඳින්න විඳවන්න දෙයක් නැතුව යනවා. අවිද්‍යාව නැති වෙනවා. චේතනාව අවසන් වෙනවා. විපාක පිණිස කර්ම සකස් වීම නතර වෙනවා. නැවත ඉපදීම නතර වෙනවා. දුක අවසන් වෙනවා. චිත්ත විමුක්තිය ඇති වෙනවා. ඒ නිසා ඔයාලා Taman කවුද කියලා අවබෝධ වෙනතුරු ජීවිතය අවබෝධ වෙනතුරු දුකින් මිදුණා කියලා Tamanටම ප්‍රත්‍යක්ෂ වෙනතුරු මේ වේදනානුපස්සනා භාවනාව ප්‍රගුණ කරන්න. තව දුරටත් සතර සතිපට්ඨානය ප්‍රගුණ කරලා මම වෙමි කියන මාන්නයක් තණ්හාව දුරු කරලා සෝභා දහම පවා ඉක්මවා යා හැකි ලෝකයෙන් ඈතර වූ ලෝකෝත්තර මනුස්ස සත්වෙක් වෙන්න. ඔයාලා මේ වේදනානුපස්සනා භාවනාව ඉගෙන ගන්න, විමසන්න, විග්‍රහ කරන්න, තර්ක කරන්න, ප්‍රගුණ කරන්න, අවබෝධ කරගන්න. ඔයාලා උනන්දුවෙන්, උත්සාහයෙන්, ධෛර්යයෙන්, වීරියෙන්, ඉවසීමෙන් මට පුළුවන් කියන අදිෂ්ඨානයෙන් මේ වේදනානුපස්සනා භාවනාවෙන් කය ගැන, වේදනාව ගැන, ලෝකය ගැන නිවැරදිව සිහිය පිහිටුවා ගන්න. තෙරුවන් සරණයි හැමෝටම.